හොඳයි ආයිබෝවන් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ හිටවලා මාස කීපයක් වෙන අඹ පැලයක් කොහොමද නිවැරදි පරිදි කප්පාදු කරගන්නේ කියලා. ඒ කියන්නේ මේකෙදී අපි ගහේ ලොකු ශාකයක් විදියට වර්ධනය වෙනකොට ඊට අවශ්‍ය ගහේ ව්‍යුහය එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එක හරියට කොහොමද වර්ධනය වෙන්න හදාගන්නේ කියලා තමයි මම මේ කප්පාදුවෙන් ඔයාලට පෙන්වන්න උත්සාහ කරන්නේ. අපි සාමාන්‍යයෙන් අඹ කප්පාදු කරනකොට විවෘත බඳුන එහෙම නැත්නම් ඕපන් වාස් කියන මෙතඩ් එකට තමයි ගහේ ස්ට්‍රක්චර් එක හදාගන්නේ. එතකොට අපි බලමු මේකේ කොහොමද මේ අනවශ්‍ය අතු අයින් කරලා මේ ගහේ අන්න ඒ view එක හරියට හදාගන්නේ කියලා. මෙතනදී අපිට මෙන්න මේ මැද බලා ගන්න පුළුවන් මේ හරියෙන් මෙන්න මෙහෙම අතු ලොකු ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. අපි ඒක මැදින් කපලා අයින් කරනවා. හරි. එතකොට මෙන්න මේ ආකාරයට අතු තුනක් ඉතුරු වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පැත්තකින් ලොකු අත්තක් ගිහිල්ලා තියෙනවා. අන්න ඒක කපලා අයින් කරනවා. හරි. දැන් මේ මාස කිහිපයක් වෙන අඹ ගහේ අපි අතු තුනක් අරගෙන තියෙනවා මේ වර්ධනය වෙන්න හදාගෙන. දැන් මේක මැදට හොඳට මෙන්න මේ වගේ අවුව වැටෙනවා. එතකොට මේක හොඳට වර්ධනය වෙලා අතු තුනක් විදිහට ඕපන් වාස් එකක් විදිහට. එහෙම නැත්නම් මැද හිස් පඳුනක් විදිහට වර්ධනය වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඊටවල මාස කිහිපයක් යනකොට අඹ ගහක් කප්පාදු කරගන්නේ.